ආයුෂ බොහෝ වේවා. සහෘදයනිය දවසේ අපේ කතිකාව වෙන්නේ ශ්‍රී ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පිළිබඳව නීතිමය තත්ත්වය. අසභ්‍ය ප්‍රකාශනයක් ළඟ තබා ගැනීම නිෂ්පාදනය ප්‍රවර්ධනය ලංකාවේ නීතියෙන් වරදක්ද? වරදක් නම් පොලිසියට පුළුවන්ද ඔබව අත්අඩංගුවට ගන්න? ඔබගේ ජංගම දුරකථන ඔබගේ පරිගණක අත්අඩංගුවට ගන්න. ඔබගේ ජංගම දුරකථන පරීක්ෂා කරන්න පොලිසියට අයිතියක් තියනවද? ලංකාවේ නීතිය යටතේ ඔබට මේ පිළිබඳව නඩු පවරන්න පුළුවන්ද? දඬුවම් දෙනවා නම් ඒ පිළිබඳව තිබෙන දඬුවම් මොනවද? මෙන්න මේ පිළිබඳව අද වීඩියෝවෙන් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් වෙන්නේ නැහැ. ඉතින් මා අද ඔබට සම්මුඛ වෙන්නේ මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව ඔබට කරුණු දක්වන්න. මේ වීඩියෝවෙන් මම ඔබත් එක්ක කතා කරන ප්‍රශ්න මේ වෙනකොටත් ඔයාලට ඇති වෙලා තිබෙන ප්‍රශ්න හෝ අනාගතයේ මොහොතක අනිවාර්යෙන්ම ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න. ඒ නිසා මේ සාකච්ඡාව මේ කරුණු දැක්වීම ස්කිප් නොකර අනිවාර්යෙන්ම බලන්න කියලා ගොඩක් ආදරෙන් අපි ඔයාලට මතක් කරනවා. අසභ්‍ය දර්ශන සන්තකේ තබා ගැනීම පිළිබඳව ලංකාවේ බලාත්මක නීති කෘත්‍යයන් 3ක් තිබෙනවා. ප්‍රධාන ආඥාපනත් 3ක් තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත, දණ්ඩ නීති සංග්‍රහය, ඒ වගේම කම්පියුටර් ක්‍රයිම් ඇක්ට් එක, පරිගණක අපරාධ පනත. මෙන්න මේ ආඥාපනත් 3 ප්‍රකාරව තමයි ලංකාවේ නීතියෙන් මේ කියන නීතිමය තත්ත්වය සාකච්ඡා කරන්නේ. මේ ආඥාපනත් 3න් දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 කියන වගන්ති 3 ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මේ වගන්ති 3න් මේ පිළිබඳව පුළුල් විග්‍රහයක් දක්වලා තිබෙනවා. අපි මුලින්ම 285 වගන්තිය බලමු. දණ්ඩ නීති සංග්‍රහය. අසභ්‍ය පොතක්, පත්‍රිකාවක්, ඇඳීමක්, චිත්‍රයක්, ඡායාරූපයක්, නිරූපණයක් හෝ රූපයක් විකුණන, බෙදාහරින, පිටරටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ මහජන ප්‍රදර්ශනයට තබන හෝ එලෙස කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තෙකුට 3 මාසයක් දක්වා ලිහිල් බන්ධනාගාරගත කිරීමක් හෝ දණ්ඩනයක් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය. දණ්ඩ නීති සංග්‍රහය 285 වෙනි වගන්තියේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ වගන්තියේ කිසිම තරක සඳහන් කරන්නේ නැහැ තමන් සන්තකේ දරාගෙන තමන්ගේ පෞද්ගලික පරිහරණයට භාවිතය වරදක් වෙනවා කියලා. මේක කියන්නේ ළඟ තබාගෙන බෙදා හැරීම සඳහා සූදානම් වෙනවා නම්, පිටරටින් ගෙන්වනවා නම්, කුලියට දෙනවා නම්, මුද්‍රණය කරනවා නම්, මෙන්න මේ වගේ අරමුණු සඳහා ඔබ මේක භාවිතා කරනවා නම් 285 වන වගන්තියට අනුව ඒක නීතියෙන් වරදක් වෙනවා. වගේම ඔබට මාස 3ක් දක්වා සිර දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි දඩ මුදලකට යටත් වෙන්න පුළුවන්. මේ දඬුවම් දෙකම හෝ වරදේ ස්වභාවය අනුව මේ දඬුවම් දෙකෙන් එකකට ඔබට දඬුවම් ලබන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි බලමු 286 වන වගන්තියේ මොකක්ද තියෙන්නේ. විකිණීම, බෙදා හැරීම හෝ මහජන ප්‍රදර්ශනය සඳහා ඉහතින් වූ වගන්තියේ සඳහන් අන්දමට අසභ්‍ය පොතක් හෝ වෙනත් දෙයක් තම ස්වාමිත්වයේ තබා ගන්නත් තැනැත්තෙකුට මාස 3ක් දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගත කිරීමක් හෝ දඩයක් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය. ඔන්න 86 වන වගන්තියේ කියනවා මේ අසභ්‍ය ප්‍රකාශන ස්වාමිත්වයේ දරා සිටීම නීතියෙන් වරදක් වෙනවා කියලා. මෙතනදී වැදගත්ම කාරණේ තමයි තමා සන්තකේ තියාගෙන ඉන්නේ මොන අරමුණ සඳහාද කියන එක. ඒක විකිණීම සඳහා නම්, මූල්‍ය අරමුණක් සඳහා නම්, බෙදා හැරීම සඳහා නම්, ප්‍රදර්ශනය කිරීම සඳහා නම් ඒක 100% නීතියෙන් වරදක් වෙනවා. අන්න එතනදී ස්වාමිත්වයේ තම සන්තකේ දරා සිටීම නීතියෙන් වරදක් කියලා දණ්ඩ නීති සංග්‍රහය 286 වන වගන්තියේ සඳහන් වෙනවා. තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා පමණක් භාවිතා කරනවා නම් ඒ නීතියෙන් වරදක් කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුව මතක තියාගන්න 286 වන වගන්තිය කියන්නේ ස්වාමිත්වයේ දරා සිටීම නීතියෙන් වරදක් කියලා. දණ්ඩ නීති සංග්‍රහය 287 වන වගන්තියේ සඳහන් වෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක හෝ යම් තැනක යම් තැනැත්තෙකුට අප්‍රසන්නතාවයක් ඇතිවන පරිදි අසභ්‍ය ගීතයක්, ගීතිකාවක් ප්‍රකාශ කරන, ප්‍රදර්ශනය කරන අයට මාස 3ක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. දඩ මුදලකට යටත් වෙන්නත් පුළුවන්. මේ දඬුවම් දෙකෙන් එකකට හෝ වරදේ බරපතලකම අනුව
මේ දඬුවම් දෙකටම උනත් ඔබ යටත් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට දඬු නීති සංග්‍රහය 285, 286, 287 කියන වගන්ති තුන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න 287 වන වගන්තියේදී කියන්නේ පොදු ස්ථානයක තවත් කෙනෙක් අපහසුතාවයට පත් වෙන පරිදි, තවත් කෙනෙකුට පිළිකුලක් ඇති වෙන පරිදි, යම් කිසි කෙනෙක් පොළඹවා ගැනීමේ අරමුණක් ඇතිව හෝ නැතුව ප්‍රසිද්ධ ස්ථානයක ඔබ මේක භාවිතා කරනවා නම් ඒක නීතියෙන් වරදක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට මේ පිළිබඳව සඳහන් වෙන නීති ආඥා පනත තමයි අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත. අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතට අනුව ආනයනය, බෙදා හැරීම, නිෂ්පාදනය, ප්‍රචාරණය නීතියෙන් වරදක් බවට පත් වෙනවා. වසර 10ක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම රුපියල් 25000ක් දක්වා දඩ මුදලක් ඔබට නියම කළ හැකියි. මේ දඬුවම් දෙකටම හෝ මින් එකකට ඔබට දඬුවම් ලැබීමට සිද්ධ වෙනවා අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතට අනුව. එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන දඬු නීති සංග්‍රහය වුණත් අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත වුණත් මේ කියන හැම එකකින්ම සඳහන් වෙන්නේ තමන්ගේ පෞද්ගලික පරිහරණයට භාවිතා කිරීම නෙවෙයි. ආනයනය කිරීම, බෙදා හැරීම, ප්‍රචාරණය, මහජන ප්‍රදර්ශනයට තැබීම, තවත් කෙනෙක් පෙළඹවීම මෙන්න මේවා තමයි නීතියෙන් වැරදි බවට පත් වෙන්නේ. ඒ අරින්න තමන්ගේ පෞද්ගලික පරිහරණයට වැඩිහිටියෙක් නම් ඔබ භාවිතා කිරීම නීතියෙන් වරදක් කියලා ඍජුවම මේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕන ඊළඟ කාරණේ තමයි මේ අසභ්‍ය ප්‍රකාශනයක් ළඟ තියාගන්න එක විතරක් නෙවෙයි. ඔබ තවත් කෙනෙක්ගේ අසභ්‍ය ප්‍රකාශනයක් ෂෙයා කිරීමත් ඔබ නීතියෙන් වරදකරුවෙක් බවට පත් වෙන්න කාරණයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ දර්ශනයක් ඔබ සමාජ මාධ්‍යයක් තුල හෝ මොකක් හරි වෙබ්සයිට් එකක හෝ පළ කිරීම නීතියෙන් ප්‍රබල වරදක් බවට පත් වෙනවා. එතනදී මේ කියන නීති ආඥා පනත් වලට අමතරව වෙනත් නීති යටතේත් ඔබ වැඩිකාරයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබට දඬුවම් ලැබෙන්න පුළුවන්. මේ අසභ්‍ය ප්‍රකාශන කියන කොටස අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කුඩා ළමයින් සම්බන්ධ සභ්‍ය ප්‍රකාශන, වැඩිහිටියන් සම්බන්ධ සභ්‍ය ප්‍රකාශන. මතක තියාගන්න මේ නීතිය යටතේ කුඩා ළමයින් අයත් වන අසභ්‍ය ප්‍රකාශනයක් ඔබ ෂෙයා කරත්, බලන්න තියාගෙන හිටියත්, ඔබ තවත් කෙනෙකුට ඒක නොපෙන්නුවත් නීතියෙන් ප්‍රබල වරදක්. මේ පිළිබඳව තියෙන නීති ඉතාමත් ප්‍රබලයි. ඔබ බෙදා හරින්න ඕනේ නැහැ, ඔබ තවත් කෙනෙකුට දෙන්න ඕන නැහැ. ඔබ ළඟ ඔබගේ පරිහරණය සඳහා තියාගත්තත් ඒක නීතියෙන් ප්‍රබල වරදක් වෙනවා. ළමයින් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශනයක් ඔබ ළඟ තබාගෙන සිටීම. ඒ වගේ දෙයක් ෂෙයා කිරීමත් නීතිය රැහැනට ඔබ කොටු වෙන්න ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. 1927 අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත මේ පනත කීපවරක් සංශෝධන වෙලා තියෙනවා. විශේෂම 2005 සංශෝධනය ඉතාමත් වැදගත්. ඒ පැහැදිලිවම සඳහන් වෙන්නේ කිසියම් ආකාරයකට අසභ්‍ය රූප, අසභ්‍ය දර්ශන, වීඩියෝ පට වැනි දේ මූලික වශයෙන් ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසිය සතු වෙනවා. මීට පෙර සමාජයේ පැවති අසභ්‍ය පුවත්පත් මේ පනත යටතේ අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. නමුත් වීඩියෝ පට සම්බන්ධව 2005 සංශෝධනයේදී තමයි සංශෝධනය වෙන්නේ. 1995 ළමා අයිතිවාසිකම් සම්මුතිය සහ දඬු නීති සංග්‍රහය සංශෝධන අනුව 1995 දී ලංකාව අත්සන් තැබූ ළමා අයිතිවාසිකම් සම්මුතිය තුළ පැහැදිලිවම සඳහන් වෙනවා ළමයිගේ ගරුත්වය, පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන කියලා. ඒ අනුව ලංකාවේ දඬු නීති සංග්‍රහයේ 1995 සංශෝධනයේ යටතේ කිසියම් ළමයෙකු කුලියට ගනී නම්, ඔහුට බලපෑමක් කරනවා නම්, පොළඹවා ගන්නවා නම්, තැටිගත කිරීමකට, පටිගත කිරීමකට හෝ අසභ්‍ය ප්‍රකාශනයකට එවැනි ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දිය හැකියි. මේ නීති යටතේ ළමයින් යොදාගෙන නිල් චිත්‍රපට නිර්මාණය කර විදේශ රටවල ප්‍රදර්ශනය කරන ඒජන්තවරුන්ට විරුද්ධව නඩු ගොනු කර තිබෙනවා. අවුරුදු 18ට අඩු කෙනෙක් ළමයෙක් විදිහටයි සලකන්නේ. එවන් කෙනෙක්ගේ ප්‍රකාශනයක් අසභ්‍ය ප්‍රකාශනයක් ඔබ සන්තකේ දරා සිටීම ප්‍රමාණවත් ඔබ නීතිය රැහැන්න කොට වෙන්නේ. ළමයින් සම්බන්ධව මේ කාරණය ප්‍රබලවම නීතිය තුළ බලාත්මක වෙනවා. ඊළඟට අපිට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි කවුරු හරි කෙනෙක්, කවුරු හරි වැඩිහිටියෙක් අසභ්‍ය දර්ශනයකට තමගේ කැමැත්තෙන්, සිය කැමැත්තෙන් පෙනී සිටිනවා නම් ඒක නීතියෙන් වරදක්ද? මේක ඉතාමත් පුළුල් අවබෝධයක් තියෙන කාරණයක්. අසභ්‍ය ප්‍රකාශන පනත අනුව නිර්වාද දර්ශන සඳහා මුදල් නොමැතිව පෙනී සිටියත්, මුදල් ගැනීමකින් තොරව පෙනී සිටියත් ඒ ඡායාරූප මුද්‍රණය කරන්න වගකීමට භාජනය වෙනවා. ඒ කියන්නේ ඒ ඡායාරූප ගත කරන කෙනා හෝ වීඩියෝ ගත කරන කෙනා නීතියෙන් වරදකරුවෙක් බවට පත් වෙනවා. පෙනී සිටින්නාගේ චේතනාව විමසා බලා අධිකරණයෙන් නඩු පවරන්න පුළුවන්. මතක තියාගන්න මෙවන් දෙයක් ඔබ ඡායාරූප ගත කරොත්, වීඩියෝ ගත කරොත්, වීඩියෝ ගත කරන කෙනාට, වීඩියෝට සහභාගී වෙන කෙනා කැමැත්තෙන් වුණත් වීඩියෝ ගත කරන්නේ ඔබ නම් ඔබ නීතියෙන් වරදකාරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කැමැත්තෙන් වුණත්
මේ වගේ දර්ශන රෙකෝඩ් කරන්න ඔබට නීතියෙන් කිසිම අවසරයක් නැහැ. පොලිසියට වගේ ජංගම දුරකථනය අරගෙන පරීක්ෂා කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ පිළිබඳව තියෙන නීති කෘත්‍යයන් මොනවද? ඒ කියන්නේ පයින්නකොට වගේ ෆෝන් එක අරගෙන එකපාරම පොලිසිය නිලධාරියෙක්ට ඒක පරීක්ෂා කරන්න පුළුවන්ද? සරල කතාවේ එහෙම අයිතියක් නීතිය තුල නැහැ. නමුත් මතක තියාගන්න කිසියම් නඩු කටයුත්තකට යම් කිසි sannivedanayak ඔබගේ sannivedana උපකරණයක් පොලිසියට අවශ්‍යයි නම් පරීක්ෂා කිරීමේ හැකියාවක් පොලිසිය සතු වෙනවා. ඒ හැරුණු විට අත්අඩංගුවට ගන්න අයිතියක් පොලිසියට නැහැ. ඒ කියන්නේ මතක තියාගන්න තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා සભ્ય දර්ශන තමන්ගේ ළඟ තබා ගැනීම නීතියෙන් ඍජු වරදක් කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔබ යම් කිසි කෙනෙක් පොළඹවනවා නම් ප්‍රචාරණය කරනවා නම් බෙදා හරිනවා නම් අන්න එතනදී ඔබ නීතියෙන් වරදකාරයෙක් බවට පත් වෙනවා. එවැනි අවස්ථාවක ඔබගේ ජංගම දුරකථනයේ පොලිසියට අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. හිතන්න ඔබ බස් එකේ යනකොට කාන්තාවන් පොළඹවා ගැනීමේ අරමුණේ ඒ අය අපහසුතාවයට පත් කර ගැනීමේ අරමුණෙන් හෝ අරමුණක් නැතිව සભ્ય දර්ශනයක් බලනවා නම් ඇහෙන්න සලස්වනවා නම් එවන් අවස්ථාවක පොලිසියට පුළුවන් ඔබගේ ජංගම දුරකථනය හෝ ඔබගේ ඩිවයිස් එක අත්අඩංගුවට ගන්න. සාධාරණ සැකයක් සහිතව පොලිසියට අවසරයක් තියෙනවා ඔබගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන්න. ඒ ඇරෙන්න පොලිසියට හිතුමතේ ඇවිල්ලා ඔබගේ ජංගම දුරකථනයේ සාධාරණ සැකයක් නැතුව එම පරීක්ෂා කිරීමේ අයිතියක් නැහැ. පොලිසියට ඔබගේ පරිගණකය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? සෝදිසි වරෙන්තුවක් මේ සඳහා ඕනද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. කෙනෙකුගේ පරිගණකයක් කිසියම් අපරාධයක් සඳහා සෝදිසි කිරීමට අවශ්‍යයි නම් පොලිසියට සිද්ධ වෙනවා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වන්න. මූලික වශයෙන් මොකක් සඳහාද මේ ඩිවයිස් එක ගන්නෙ? මොකක් සඳහාද මේක පරීක්ෂා කරන්නේ? පොලිසියට සිද්ධ වෙනවා අධිකරණයට කරුණු දක්වන්න. ඉන් පසුව පුළුවන් අධිකරණයෙන් වරෙන්තුවක් අරගෙන සෝදිසි වරෙන්තුවක් අරගෙන ඔබගේ පරිගණකය පරීක්ෂාවට ලක් කරන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් පොලිසිය මගේ පරිගණකය පරීක්ෂා කරනවා අනිවාර්යයෙන්ම සෝදිසි වරෙන්තුවක් තියෙන්න ඕනද? නෑ, එහෙම එකක් නෑ. ඇතැම් අවස්ථාවල ඔබගේ පරිගණකය පරීක්ෂා කරන්න සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය වෙන්නේ නෑ. මෙන්න මේ වගේ අවස්ථාවල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගමන් කරනවා දැකලා එතන හිටපු සිසුන් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් දුවන්න පටන් ගන්නවා. පොලිසියට මේ පිළිබඳව සැකයක් ඇති වෙලා ඔහුව හඹා ගොස් ඔහුව අල්ල ගන්නවා. ඔහුගේ පරිගණකය පරීක්ෂා කරනකොට ප්‍රභාකරන්ගේ ඡායාරූප 600ක් පමණ ඒ පරිගණකයේ තිබිලා හම්බ වෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරාට පස්සේ අධිකරණ නියෝගයක් ලැබෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල ත්‍රස්තවාදී සම්බන්ධව සාධාරණ සැකයක් තිබෙනවා. එවන් අවස්ථාවල පොලිසියට සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ ඩිවයිස් එක පරීක්ෂා කරන්න. ඔබගේ ලැප්ටොප් එක පරීක්ෂා කරන්න. සාධාරණ සැකයක් තියෙනවා නම් මේ කාරණේ සම්බන්ධයෙන් නොවුනත් වෙනත් කාරණයකට වෙනත් අපරාධයකට සම්බන්ධව ඔබව සැක කරලා ඔබගේ පරිගණකය පරීක්ෂා කිරීමේ අවස්ථාවන් තිබෙනවා. ඒ ඇරෙන්න හිතුමතේ පොලිසියට බෑ සාධාරණ සැකයක් නැතුව ඔබගේ පරිගණක හෝ ඔබගේ ඩිවයිස් අරගෙන ඒක පරීක්ෂා කරන්න. සාධාරණ සැකයක් නැතුව ඔබගේ ජංගම දුරකථන හෝ ඔබගේ ඩිවයිස් හෝ අනවශ්‍ය විදිහට පරීක්ෂා කරනවා නම් මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව නීති කෘත්‍යයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අන්තර්ජාල ඩිජිටල් අසභ්‍ය ද්‍රව්‍ය සම්බන්ධ නීතිය ප්‍රමාණවත්ද? අපේ නීතිය ප්‍රධාන වශයෙන් අසභ්‍ය ද්‍රව්‍ය සහ ළමා අසභ්‍ය දර්ශන මත අවධානය යොමු කරනවා. නමුත් ඩිජිටල් හෝ අන්තර්ජාල ද්‍රව්‍ය විස්තීර්ණ ලෙස ආවරණය කරන්නේ නැහැ. මොකද මේ පනත් හැම එකක්ම අතීතයේ නිර්මාණය කරපුවා. වර්තමානයේ තාක්ෂණය වර්තමානයේ මේ ඩිජිටල් යුගයේ ගොඩාක් ඉස්සරහට අවිලා තියෙන්නේ. ඉතින් එතනදී මෙන්න මේ කියන මාතෘකාව පුළුල් පරාසයක් දක්වා ගමන් කරනවා. අද ඩිජිටල් ලෝකයක් තියෙන්නේ. ඩිජිටල් ලෝකයේ ඇතුලේ මේවා ගබඩා කරගන්න, මේවා බෙදා හරින්න තියෙන ප්ලැට්ෆෝම්ස් වෙනස්. ඒවා අන්තර්ජාතික ප්ලැට්ෆෝම්ස්. මේ පිළිබඳව ලංකාවේ පුළුල් ලෙස නීතිය විග්‍රහ කරලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම නීතිය මේ පිළිබඳව අලුත් විය යුතුයි. සංශෝධනය විය යුතුයි. ඒ කාලේ අන්තර්ජාලයේ ස්මාර්ට්ෆෝන් සමාජ මාධ්‍ය හිතන්නවත් බැරි කාලයක්. 2005 සංශෝධනයේදී වීඩියෝ පට මේකට අන්තර්ගත වුණාට අද වෙනකොට තාක්ෂණය ඊට වඩා ගොඩක් ඉස්සරහට ගිහිලා තියෙන්නේ. කාරණයක් විදියට සමාජ මාධ්‍ය හරහා ෂෙයා කිරීම, WhatsApp, Facebook, Instagram මූලික අයිතිවාසිකම් කඩවෙන විදිහට අපි කරන ෂෙයා එකක් තවත් කෙනෙකුට බලපාන්න පුළුවන්. නමුත් මේ පිළිබඳ විශේෂ නීතියක් ලංකාව තුල නැහැ. ලයිව් ස්ට්‍රීම්, වීඩියෝ chat, වෙබ්කෑම් මේ තාක්ෂණයන් පිළිබඳව නිවැරදි අර්ථ දැක්වීමක් නීතිය තුල නැහැ. ක්ලවුඩ් ස්ටෝරේජ්, ඔන්ලයින් ඩ්‍රයිව්ස් මෙන්න මේ වගේ ගබඩා කර ගැනීම, බෙදා හැරීම මෙන්න මේ වගේ දේවල් වලට පැහැදිලි හිස්තැනක් තියෙනවා. මේවා අනිවාර්යෙන්ම සංශෝධනයේ වෙන්න ඕන කාරණා. ඇත්තටම මේ සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් වල නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලට ISP ආයතන වලට ලොකු වගකීමක් තියෙනවා සහ නීති රාමුවක් තියෙනවා. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේවත් නීති රාමුවකට
යම්සි නියාමනයකට ලක්විය යුතුයි ලංකාවේ නීතිය යටතේ. එහෙනම් මතක තියාගන්න. මූලික වශයෙන් අසභ්‍ය දර්ශන සන්තකයේ තබා ගැනීම නීතියෙන් වරදක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ අරමුණ වාණිජ අරමුණක් නම්, බෙදා හැරීමක් නම්, ප්‍රදර්ශනය කිරීමක් නම්, පෙළඹවීමක් නම් නීතියෙන් ඔබ වැඩිකාරයෙක් බවට පත් වෙනවා වගේම ඔබ දණ්ඩනයකට ලක් වෙනවා. මේක කරන්නේ බාලවයස්කාරයෙක් නම් ඔබට අනිවාර්යෙන්ම පරිවාසගත වීමක් හෝ එවැනි නීති කාරණයකට ඔබ ගොදුරු වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඇති නීතිය පිළිබඳව ඔබ දැනුවත්ව සිටීම අතිශයින්ම වැදගත් කාරණයක්. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබත් මේ ආකාරයේ නීති කරුණු වලින් දැනුමින් සන්නද්ධ වෙන්න කැමති කෙනෙක් නම් ඔයාලට අපි ආරාධනා කරනවා SL Law Room ශ්‍රී ලාංකීය නීති ආධාර YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. බෙල් අයිකන් එකත් අනිවාර්යෙන්ම ක්ලික් කරලා තියාගෙන ඉන්න. මේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. ඉතින් මේ වගේ දැනුමින් පිරි තවත් වීඩියෝවකින් හමු වෙනතුරු අපි අදට නවතිනවා. SL Law Room නීති ආධාර YouTube නාලිකාව හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි.